Hi guys, අද ඔයාලා සාදරයෙන් පිළිගන්නවා සිංහල ඇනිමේට් අපේ YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ ඔයාලා thumbnail එකේ දැක්කා වගේම බැටරි දෙවන් ඩොන්හුවා එකේ අපිට දැක් ගන්න ලැබුණ magical beast ලා. එහෙම නැත්නම් මායා මුර්ගයන්ගේ cultivation level එක. වගේ මේ magical beast වලට ආවෙනික විශේෂ හැකියාවන් වගේම මේ magical මුර්ගයන් මිනිස් ස්වරූපේ ලබා ගත්තට පස්සේ ඔවුන්ට ලැබෙන වාසි ගැන. එහෙනම් channel එකට අලුතෙන් එකතු වෙන යාළුවෝ එහෙම ඉන්නවනම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා වීඩියෝත් එක්ක එකතු වෙමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම කතා කරලා ඉමු ඉන්ද්‍රජාලික මුර්ගයන් ගැන. ඉන්ද්‍රජාලික මුර්ගයන් කියන්නේ ඩූචි වගා කරන්න පුළුවන් විශේෂ හැකියාවක් සහිත සත්ත්ව කොට්ටාසයක්. ඒ වගේම මේ ඉන්ද්‍රජාලික මුර්ගයන් පස්වෙනි මට්ටමන බ්‍රේඩ් රුත් කරාට පස්සේ මේ මායා සත්ත්වෙන්න පුළුවන්කම ලැබෙන මායා මුර්ගයන්ගේ සිහිය වගේම බුද්ධිය ලබා ගන්න. ඒ වුණත් විශේෂම දේ තමයි මේ ඉන්ද්‍රජාලික මුර්ගයන් 6 වෙනි මට්ටමන බ්‍රේඩ් රුත් කරාට පස්සේ මේ මායා සත්ත්වෙන්න පුළුවන්කම ලැබෙන මිනිස්සුන්ට සමාන බුද්ධියක් ලබා ගන්න. ඒ වගේම මැජික් මුර්ගෙකුට බුඩි ට්‍රාන්ස්පේරියන් ෆීල් එක එහෙම නැත්නම් ශරීර පරිවර්තන පෙත්තක් ලබා ගත්තට පස්සේ මායා මුර්ගෙකුට පුළුවන්කම ලැබෙනවා සත්ත්ව ස්වරූපයෙන් මිදිලා මිනිස් ස්වරූපයට පරිවර්තනය වෙන්න. ඉතින් මේ පරිවර්තන ක්‍රියාවලිය සාර්ථක වුණාට පස්සේ මේ මායා මුර්ගයන්ට පුළුවන්කම ලැබෙනවා මායා සත්ත්වයන්ගේ පුහුණු වේගය මිනිසුන්ගේ පුහුණු වේගය දක්වා වර්ධනය කරගන්න. ඒ වගේම මායා මුර්ගයන්ගේ ආයු කාලය මිනිසුන්ගේ ආයු කාලයට වඩා ගොඩක් වැඩි. වගේම ආයු කාලය දීර්ඝ කරන්න පුළුවන් පෙළක් ප්‍රතිවර්ග තිබුණා. මිනිසෙකුට මේ මායා මුර්ගයන්ගේ ආයු කාලයත් එක්ක කවදාකවත් සමාන වෙන්න බෑ. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාලා නිකන් හිතලා බලන්න අවුරුදු 100ක් නැත්තම් 80ක් දක්වා එක දිගට පුහුණු වෙලා සාර්ථක පරිණාමයේ ඉහිර පෙරේ මායා මුර්ගගේ බල මට්ටම කොයි වගේ ඇද්ද කියලා. එහෙනම් දැන් අපි කතා කරමු ඉන්ද්‍රජාලික මුර්ගයන් සතු විශේෂ හැකියාවන් ගැන. සෑම මායා මුර්ගයකටම පුළුවන්කම ලැබෙනවා මුර්ග දැල්ලක් පාලනය කරන්න. ඒ වගේම ඒ සතුන්ගේ ඩෝචි හැකියාවන් අනුව ඔවුන්ගේ බල මට්ටම ස්වභාවය අනුවද මේ මුර්ග දැල්ලේ බල මට්ටම ගොඩක් ඉහළ යනවා. ඒ වගේ මායා මුර්ගයෙකුගේ විශේෂිතම අවයවයක් විදිහට මොස්ටකෝ එක හඳුන්වන්න පුළුවන්. ඒ වගේ මේ මොස්ටකෝ එක සෑම ඉන්ද්‍රජාලික මුර්ගයෙකුටම පිහිටන්නේ නැහැ. ඉතින් මේ මොස්ටකෝ එක ඇල්කෙමිස්ට්වරු ආයුධ නිර්මාණය කරන්න වගේම ෆිල් රිෆයින් කරන්නද මේ මායා මුර්ගයන්ගේ මොස්ටකෝ එක භාවිතා කරනවා. ඉතින් මායා මුර්ගයන් සතුව පවතින තවත් හැකියාවක් තමයි ඔවුන්ටම ආවේනික ප්‍රහාරකම් භාවිතා කරන්න පුළුවන් එක. ඉතින් මේ දේ නිසා ඉන්ද්‍රජාලික මුර්ගයන් මිනිසුන්ට සමාන කල්ටිවේෂන් ලෙවල් එකක හිටියත් මේ ඉන්ද්‍රජාලික මුර්ගයන්ට පුළුවන් වෙනවා මිනිසුන්ට වඩා ගොඩක් බලවත් වෙන්න. ඒ වගේම ඉන්ද්‍රජාලික මුර්ගයන්ට ඖෂධීය ද්‍රව්‍ය වල විවිධ බලපෑම් අනුව ඔවුන්ට ශක්තිමත් වෙන්න පුළුවන් වගේම මෙලක් බලවත් මුර්ගයන් මේ වගේ ඖෂධ නිදාන ආරක්ෂා කරන්න පෙළඹෙනවා. අපි දැන් කතා කරලා ඉමු මායා මුර්ගයන්ගේ බල මට්ටම් ගැන. ඉන්ද්‍රජාලික මුර්ගයන් අංක 1 ඉඳන් 10 දක්වා ශ්‍රේණිගත කරලා තියෙනවා. ඒ වගේම 10 වෙනි මට්ටමේ මුර්ගයන් ගොඩක් බලවත් වෙනවා වගේම මැජික් මුර්ගයන් අතර තරු ශ්‍රේණිගත කිරීමක්ද බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉන්ද්‍රජාලික මුර්ගයන් 5 වෙනි මට්ටමට ආවට පස්සේ ඔවුන්ට මිනිස් භාෂාවක් කතා කරන්න පුළුවන් වෙනවා වගේම මේ මුර්ගයන් 6 වෙනි මට්ටමට නැත්නම් 7 වෙනි මට්ටමට බ්‍රේත් උත් කරාට පස්සේ ඔවුන්ගේ ඩූචි පුහුණුව වේගවත් වෙනවා වගේම මිනිස් ස්වරූපයටද මේ සත්ත්වයන් පරිවර්තනය වෙන්න පුළුවන්කම ලැබෙනවා. මම එහෙනම් දැන් ඉන්ද්‍රජාලික මුර්ගයන් බල මට්ටම් යාළුවන්ට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට මායා මුර්ගයන්ගේ බල මට්ටම් මිනිසුන්ගේ බල මට්ටම් එක්ක සංසන්දනය කරලා ඔයාලට පැහැදිලි කරන්න යන්නේ. මායා මුර්ගයෙකුගේ පළවෙනි බල මට්ටම සමාන වෙනවා ඩූචි මට්ටමට. ශ්‍රේණිගත දෙවෙනි මට්ටමේ මැජික් මුර්ගයේ බල මට්ටම සමාන වෙනවා මිනිස් බල මට්ටමක් වෙන 9 ස්ටාර් ඩූචි මට්ටමට. ශ්‍රේණිගත තුන්වෙනි මට්ටමේ මැජික් මුර්ගයේ බල මට්ටම සමාන වෙනවා මිනිස් බල මට්ටමක් වෙන ඩා ඩූචි බල මට්ටමට. ශ්‍රේණිගත 4 වෙනි මට්ටමේ මැජික් මුර්ගගේ බල මට්ටම සමාන වෙනවා මිනිස් බල මට්ටමක් වෙන ඩූලින් බල මට්ටමට. ශ්‍රේණිගත 5 වෙනි මට්ටමේ මැජික් මුර්ගගේ බල මට්ටම සමාන වෙනවා මිනිස් බල මට්ටමක් වෙන ඩූ වෑන් මට්ටමට. ශ්‍රේණිගත 6 වෙනි මට්ටමේ මැජික් මුර්ගගේ බල මට්ටම සමාන වෙනවා මිනිස් බල මට්ටමක් වෙන ඩූ හුවන් බල මට්ටමට. ශ්‍රේණිගත 7 වෙනි මට්ටමේ මැජික් මුර්ගගේ බල සමාන වෙනවා මිනිස් බල මට්ටමක් වෙන ඩූ සොම් බල මට්ටමට. ශ්‍රේණිගත 8 වෙනි මට්ටමේ මැජික් මුර්ගගේ බල මට්ටම සමාන වෙනවා මිනිස් බල මට්ටමක් වෙන ඩූ සුන් බල මට්ටමට. ශ්‍රේණිගත 9 වෙනි මට්ටමේ මැජික් මුර්ගගේ බල මට්ටම සමාන වෙනවා මිනිස් බල මට්ටමක් වෙන ඩූ චෙන් බල මට්ටමට වගේම අවසාන බල මට්ටම වගේම බලවත්ම බල මට්ටම විදිහට ශ්‍රේණිගත වෙන 10 වෙනි මට්ටමේ මැජික් මුර්ගගේ බල මට්ටම සමාන වෙනවා මිනිස් බල මට්ටම් වල ඉහළම බල මට්ටම විදිහට හඳුන්වන ඩූඩි බල මට්ටමට. අපි දැන් කතා කරලා ඉමු කවුද මේ ගාඩියන් බීස්ලා කියන්නේ කියලා. ඩූචි මහද්වීපේ සටන් කිරීමට උදව් කරන්න පුළුවන් මායා මුර්ගයෙකු හිමි කරගන්න ආයිතිකරු සහ මැජික් මුර්ගයා
සම්බන්ධ කරන්න විශේෂ ගිවිසුමක් දැක්ගන්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම යම් පුද්ගලයෙකු මායා මුර්ගයෙකු සමග මිතුරු වෙන්න ඕන. ඒ වුණත් මේ දේ ලේසි නෑ. මොකද කිව්වෝ ඉන්ද්‍රජාලික මුර්ගයන් කියන්නේ ආක්‍රමණශීලී සත්ත්ව කොට්ටාසයක්. ඉතින් වාසනාවන්ත කීප දෙනෙට විතරයි ඉන්ද්‍රජාලික මුර්ගයෙකුගේ සමග මිතුරු වෙන්න වගේම ඔවුන්ගේ පක්ෂපාතිත්වය ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරියටම කිව්වොත් ෂියනු සියනු අතර තියෙන බැඳීම වගේ. අපි දැන් මුලින්ම කතා කරලා ඉමු ගාඩියන් බීස්ලා අපිට මුලින්ම දැක ගන්න ලැබුණු තැන් කිහිපයක් ගැන. මුලින්ම අපිට බැටටුවෙන් ඩොන්හුවා එකේ ගාඩියන් බීස් කෙනෙක් දැක ගන්න ලැබෙන්නේ ජියාමා අධිරාජ්‍ය 6 වෙනි ගාඩියන් බීස් වෙන සෙරින් සී ස්කරි බීස් ගැන. ඊට පස්සේ අපිට දැක ගන්න ලැබුණා දෙවෙනි ගාඩියන් බීස් හිටියේ චුයින් අධිරාජ්‍ය දසදහසක් ස්කෝපියන් ද්වාරේ 6 වෙනි ආරක්ෂක මුර්ගයා වෙන ෆවවින් ස්කයි ඩීමන් ස්කෝපියන් බීස් කෙනෙක්. ඒ වගේම යාළුනේ ඔයාලට මකර වංශය ගැන සහ ෆීනික්ස් වංශය ගැන සම්පූර්ණ වීඩියෝ ගැන දැනගන්න ඕන නම් මම කලින් දාලා තියෙන වීඩියෝ එක ගිහිල්ලා ඔයාලට ඉතින් දැනගන්න පුළුවන්. එහෙනම් යාළුනේ වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරලා මම මේ වෙන මහන්සියට පොඩි උදව්වක් විදිහට වීඩියෝ එකට like එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙමු.